දක්වා ගෙන යාමට සමත් විය. තරඟාවලිය එකකට එකක් වශයෙන් සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ අනුව සමත්ව තිබේ. සීනුවර හෙට සහ සතියන්ත කාලගුණ වාර්තාව හෙට සිකුරාදා මිලිමීටර 5-10 අතර වැසි ඇතිවිය හැකි අවමය සෙල්සියස් 8ත් උපරිමය සෙල්සියස් 13ත් අතර උෂ්ණත්වයක් සුළං සහිත දිනයක් බැවින් ශීත කාලගුණයේ වැඩිපුර දැනෙන තත්වයක් ඇතිවිය හැකියි. සෙනසුරාදා මිලිමීටර 1-5 අතර වැසි ඇතිවිය හැකි අවමය සෙල්සියස් 8ත් උපරිමය සෙල්සියස් 16ත් අතර උෂ්ණත්වයක් මද සුළං සහිතයි. ඉරිදා වැසි අඩු අවමය සෙල්සියස් 8ත් උපරිමය සෙල්සියස් 16ත් වන උෂ්ණත්වයක් සහ මද සුළං සහිත බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනුයේ. විනිපය අනුපාතයක ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 97.21යි. ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 130.77යි. එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු 74යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. මහින්ද රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය තීරණාත්මකව පරාජය නොකළ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා අර්බුදයකට මුහුණ පා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉල්ලාස් වෙයි. රටට පණ දෙමු අලුතෙන් පටන් ගනිමු. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාව එළි දැක්වෙයි. කෝප් වාර්තාව ගැන ප්‍රකාශ 23 වනදා වනතුරු තහනම්. මැතිවරණ කොමසාරිස් ෆේස්බුක් යයි. පාකිස්තානයේ පරදවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කඩලු 2ක ජයක්. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්තිමින් සමාප්තයි. අන්තර්ජාලය මහා සාගරයක් වගේ විශාලයි. ඒ වගේම තරණය කරන්නට බොහොම අමාරුයි. ඉතින් මේ තරණය කිරීමේදී විශේෂයෙන්ම අත්හදා බැලීම් ඒ වගේම මනාපාලනයක් දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අන්තර්ජාලයේ ඇති වෙලා තියෙන තත්වයේ යටතේ මේ වෙන විට අපේ දුවදරුවන් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටිනවා. ඒ වගේම අපි සඳහන් කෙරුවොත් මින් එකක් තමයි බුලින් කියන්නේ. බාල වයස්කාරයන් ශාරීරිකව මානසිකව බෙලහීන තත්වයට පත් කිරීමට බුලීන් කියන තත්වය මේ වෙන විට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සයිබර් බුලීන් පිළිබඳව සීග්‍රයෙන් වැඩි වෙන තත්වය මර්ධනය කිරීම සඳහා මේ වෙන විට පත් කරලා තියෙනවා E-Safety කමිෂනර් කෙනෙක් E-Safety කොමසාරිස්වරයෙක්. ඒ පිළිබඳවයි අප ඔබ දැනුවත් කරන්නට මේ සූදානම් වන්නේ. තමරා මෝස් යුනිසෙෆ් ආයතනයේ අන්තර් ළමා රක්ෂණය පිළිබඳ නියෝජිතවරයක්. අන්තර්ජාලයේ දරුවන්ගේ ආරක්ෂාව පැවැත්ම කියන කාරණා අද වන විට මතුවෙමින් පවතින අලුත් ගැටලුවක් නිසා මේ සඳහා දෙමව්පියන් දරුවන්ට ගුරුහරුකම් දීම පිළිබඳව දැනුවත් විය යුතු බවයි ඇය පවසන්නේ. It's an emerging area for us to be considering. We are now really living in a world where online ethics and online දෙමව්පියන් පරිගණක භාවිතයේ ඒ වගේම අන්තර්ජාල භාවිතයේ තොරතුරු දැනගත යුතුයි. ඒ ස්වභාවය පිළිබඳව දැනුවත් විය යුතුයි. සભ્યත්වය, සදාචාරය, චර්යා රටාව පිළිබඳව දරුවන් දැනුවත් කළ හැක්කේ දෙමව්පියන් දැනුවත් වුණොත් පමණයි. කුඩා අවදියේම දරුවන් මේ සඳහා පුරුදු පුහුණු කළ යුතුයි. දරුවන්ට අපි පාර පනින්න උගන්වනවා. රියපදින්න පුරුදු කරනවා. ඒ වගේම අන්තර්ජාලයට යන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව දරුවන් පුරුදු පුහුණු කළ යුතුයි. තමන්ගේ ක්‍රියාවලට තමන් වග කියන බව ඔවුන්ට කියා දිය යුතුයි. මොකද අගතියට පත්වන්නේත් දරුවන්. ඒට මුල් වන්නේත් දරුවන්. ඉතින් ඔවුන්ව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔවුන් දන්නේ නැහැ සමහරවිට සම්පූර්ණයෙන් මේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව. අනිත් කාරණය තමයි තවත් කවුරුත් කරන පළියට තමන් නොකළ යුතුයි කියන දේ කියා දී යුතු වීම. අන්තර්ජාලයට යමක් දැම්මම විශේෂයෙන්ම පින්තූර විස්තර දැම්මම ඒ පින්තූර විස්තර නැවත ඉවත් කිරීමට බැරි බව ළමයින්ට කියා දිය යුතුයි. If you threaten someone physically, if you have a death threat or a rape threat online, these are all offences. Now, a lot of kids are really surprised to hear that. They may have experienced that themselves and were unaware that their rights were being breached in that way, or they may have even participated in it. There's two aspects to the office. The most important one today. දෙයාකාරකින් මේ E-Safety ක්‍රමේ ක්‍රියාත්මක වන බවයි ජූලි 1 වෙනිදා සිට
ක්‍රියාත්මක වන e-safety කොමිසම භාරව කටයුතු කරන කොමසාරිස්වරයා ප්‍රකාශ කොට සිටියේ. Well, there's two aspects to the office. The most important one today is that as of 1 July, we run a cyber... ජූලි 1 වෙනිදා සිට අප පැමිණිලි බාර ගන්නවා. ළමයෙකුට හරි දෙමව්පියන්ට හරි දරුණු ආකාරයේ පැමිණිල්ලක් අන්තර්ජාලය ඔස්සේ තියෙන වාර්තා හරහා දරුවෙකුගේ මානසික තත්ත්වය දුර්වල කරන්න, ඒ වගේම සයිබර් බුලියින් පිළිබඳව පැමිණිලි කරන්නට අවස්ථාව ලබා දී තියෙනවා. හැබැයි මුලින්ම පළවෙනි කාරණේ හැටියට ඔබට පුළුවනි එම පුද්ගලයාව එම අන්තර්ජාලය හරහා හමුවීම වළක්වන්න, නැත්නම් බ්ලොක් කරන්න. එහෙම කරන්නට අමාරු නම් වැඩිහිටියෙකුට කතා කරන්නට ළමයින්ව පුරුදු කරන්නට ඕනේ. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි සේවා සපයන්නන්ට කියලා එම පුද්ගලයාගේ ගිණුම අවලංගු කරවීමට කටයුතු කිරීම. එහෙම විසඳුමක් ලැබුණේ නැත්නම් කලින් කියපු විදිහට අප වෙත ආවම අප ඒ වෙබ් අඩවි පාලකීන්ට කතා කරනවා ඒ සඳහා සුසු විසඳුමක් ලබා ගැනීම සඳහා. මා කියූ දෙවන ආකාරය තමයි කොහොමද ළමයිනුත් දෙමව්පියනුත් අන්තර්ජාලයේ කල්පනාකාරීව කටයුතු කළ යුත්තේ කියලා දැනුවත් කරන එක. මුලින්ම මේ වගේ බුලින් කිරීමක් සිදුවෙනවයි කියලා දැන ගැනීම වැදගත් වෙනවා. අන්තර්ජාල සංස්කෘතිය මෙවැනි දේ සාමාන්‍ය දේවල් ලෙස පිළිගනිමින් සිටිනවා. අහල පහල ඒ වෙලාවට අන්තර්ජාලයේ ඉන්න අය යාළුවෝ ඒ වෙලාවට උදව් කරන්නේ. අපි මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. පළමුවෙන්ම අන්තර්ජාලයේ බුලින් නැවතිය යුතුයි. හැබැයි ඒ සඳහා යොදා තිබෙන අමුද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පමණක් මෙම කාරණය අපිට ජයග්‍රහණය කර නොහැකියි. ළමුන්ට විවිධ අයුරින් අන්තර්ජාලයේ සිදුවන අකටයුතුකම් තාඩන පීන පිළිබඳව කටයුතු කිරීම සඳහා e-safety කමිෂනර් කෙනෙකු පත් කරනු ලැබුවා. ඔහු ඇලස්ටියර් මැග්වින්. මෙම කාර්යය වගකී මොනවෑදැයි ෆ්‍රැන්ක් කෙලි වෙත ඔහු දැක් වූ අදහසුයි අනුවයි මෙම වාර්තාව ගොඩනැගෙන්නේ. අන්තර්ජාලයේ හැසිරීම සංස්කෘතිය වෙනස් කිරීම වැනි කාර්ය අලුත් අභියෝගයන් බවයි ඔහු සඳහන් කොට සිටියේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මාධ්‍ය සංනිවේදන සහ මාධ්‍ය අධිකාරය හරහා ළමයින් පිළිබඳව පැවරුණු කාර්යභාරය ඔහු මෙසේ විස්තර කළා. We're taking over the very good work that was done by the Australian Communications and Media Authority in this space. ඔස්ට්‍රේලියානු සංනිවේදන සහ මාධ්‍ය අධිකාරියේ ළමයින් පිළිබඳව පැවරුණු කාර්යභාරය අප බාරගත්තා. ඔවුන් දීර්ඝ කාලයක සිට පාසල් සමග කටයුතු කරනවා. දරුවන් දැනුවත් කරන්න. ඒ ජනප්‍රිය වැඩසටහන් අපි වැඩි දියුණු කරන්න හැම විටම දරුවන්ට ළඟා කරවන්නට, ඒ වගේම ඵලදායකත්වයක් ඇතිව ඉදිරිපත් කිරීමට අප අවධානය යොමු කරනවා. මේක හැසිරීම පිළිබඳ ප්‍රශ්නයක්. මෙය සමාජමය ප්‍රශ්නයක්. අපි කොහෙන් හරි ආරම්භ කළේ නැත්නම් මේට විසඳුමක් අපිට ලබාගත නොහැකියි. අපට බලය තියෙනවා සේවාදායකයන් සමග එකතු වෙලා අන්තර්ජාලයට මේ වගේ පැමිණෙන පුද්ගලයන් නවත්තන්න. ඒ වගේම ඉවත් කරන්න. ඒ වගේම නීතියෙන් කටයුතු කරන්න. කුඩා ළමයින්ට වුණත් අපි නීතියෙන් කටයුතු කරන්නට පුළුවන්. අපි කුඩා දරුවන් සමග කටයුතු කරද්දී හොඳින් තේරුම් කර දීමට උත්සාහ ගන්නවා. එහෙම බැරි වුණොත් අධිකරණයට උනත් අපට යාමට හැකියි. එය අප සතු අවසාන පියවරයි. නමුත් බොහෝ වෙලාවට අපි ළමයින් සමග එක්ව කටයුතු කළා. ඒ කටයුතු කිරීම තුරින් අපිට පුළුවන් වේවි අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සමග සහ ඒ සංවිධාන සමග කටයුතු කිරීමෙන් හොඳ ප්‍රයෝජන ප්‍රතිඵල අත්පත් කරගන්නට. esafety.gov.au වෙබ් අඩවියට පිවිසලා ඔබට පැමිණිල්ලක් කරන්න පුළුවන්. තමන්ගේ දරුවෙකු තමන් පිළිබඳව නොහොබිනා ආකාරයෙන් අන්තර්ජාලයේ සලකා තිබෙනවා නම්, එහෙමත් නැත්නම් තවත් දරුවෙකුට නොහොබිනා ආකාරයෙන් සලකලා තියෙනවා කියලා දැනගත්තොත් දෙන්නට පුළුවන් උපදෙස් කුමක්ද? මේ ටාරා මෝස්. You need to have that open dialogue. You need to, if possible, speak to them about විවෘතව ඔබ කතා කළ යුතුයි. ඇයි එහෙම කළේ? ඔබ දැක්කද කවුරු හරි එහෙම කරනවා? නැත්නම් ඔබ කාට හරි එකතු වුණාද මේ වැඩේට? මේ ගැන හොයලා බලලා Tamanට උනානම් මේ වගේ තත්ත්වයකට පත් වුණොත් මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ කියලා ඒ දරුවන්ට තේරුම් කළද ගිය යුතුයි. අපේ ළමයි වගේම අපිත් දැනුවත් වෙන එක හරිම වැදගත්. ළමයින්ගෙන් අන්තර්ජාලයේ මොනවද කරන්න කියලා ඇසිය යුතුයි.
මොන ඇප් එකද පාවිච්චි කරන්න කියලා දැනගත යුතුයි. අත්දැකීම් මොනවද කියලා දැනගත යුතුයි. මොන වගේ හැඟීම්ද දැනුනේ කියලා දැනගන්න එකත් හරිම වැදගත්. අලුතෙන්ම කරපු ජනමත් සමීක්ෂණයකින් හෙළිවුණේ Tamanගේ දරුවන්ට මේ අසහනාකාරී තත්වයෙන් අන්තර්ජාලයේ තියෙනවද කියලා දැනගන්න කරපු ජනමත සමීක්ෂණයකින් හෙළිවුණේ දෙමව්පියන් දැනගෙන තිබුණ 15% පමණයි. නමුත් Tamanව අසහනකාරී පීඩාකාරී තත්වයට පත් කරපු බව Taman විසින්ම හඳුනාගත්තු ළමයින් හිටියා 33%ක්. ඉතින් මේ නිසා ළමයින් සමග දෙබසක් ඇති කර ගැනීම ඉතාම වැදගත්. esafety.gov.au වෙබ් අඩවියට පිවිසලා ඔබට පැමිණිල්ලක් කරන්නටත් පුළුවන්. esafety සඳහා විශාල අධ්‍යාපන අමුද්‍රව්‍ය මෙම වෙබ් අඩවියේ තියෙනවා. නමුත් අද දිනේ වැදගත් වන්නේ ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ට දරුවන් අප වෙත ඇවිල්ලා පැමිණිලි කරන්න අවස්ථාවක් ලබා දීලා තිබීමයි. ඒ සඳහා නීති මාලාවක් පැනවිලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අපිට කටයුතු කළ හැකියි කියලා. මේ ඇලිස්ටර් මැග්වින්. And from there are very simple links that actually allow a person to make a complaint to us. We have a whole range of education material, of course, but importantly today, Australian families and kids can actually come to us and report these types of matters. But there are steps to that. The legislation actually steps out those steps, and that is that they first must go to the service providers, and that's proper that they do. This is very much a light touch regime. We will work very cooperatively with those large household brands, and as I say, our discussions to date have been very fruitful. I am convinced that just by opening the office, we will have improved a lot of lives of Australian kids online, but we know that it's a pretty long haul to make sure that it actually changes the culture on whether or not people do bully in the first place. ඉතින් අසන්නනි අදත් අපට ඔබ රැඳී සිටීමට තිබූ කාලයකමින් ගෙවී යමින් පවතින අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදුක විදාන මම ඔබට කතා කළ සුජය මුදලිගේ ලබන බ්‍රහස්පතින්දත් රාත්‍රී 10ට ඔබ හමුවේ බලාපොරොත්තුවෙන් අප ඔබගෙන් සමුගන්නවා. එම වැඩසටහනේ අපි ඔබ සමග ස්කෑම් පිළිබඳව කතා කිරීමට සූදානමින් ඔබට පොරොන්දුවක් දෙමිනුයි අද වැඩසටහන නික්ම යන්නේ. ඔබ සැමට සුවදායක සතියක් සහ සතියන්තයක් ප්‍රාර්ථනා කරමි. දසතේ ගෙන ඒ සොබාදම් මරුමේ නැගෙනයි රිද්මයයි ලොවේ විදෙනා සුවයමයි ලෝතලේ මල් සුගන්ධයයි පැතිරෙන තුරුලතා මතුයේ පිබිදෙනා පලසක් කෙලුසේ එනෙන නිල්වන් වනයයි सागरे बैडू मैनियन से पुदना लोकयाई सुबादमाई Feel the breeze on your face, tender caress as it touches your heart with its grace. Catch the sun with a smile, feel the rain that falls around you always. Apatai me mihitale, mavave apadi sagare.